අයිබෝවන් මේ කෙටි පණිවිඩය නිකුත් කිරීමට මා හිතුවේ පහුගිය දින කීපය තුළ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට වඩා තුන්ගුණයක් වැඩි කරගෙන ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලික හෝ වෙනත් කටයුතු සඳහා වැඩිපුර මුදල් වෙන් කරගෙන තිබෙන බව හුවා දක්වන ප්‍රවෘත්ති පළ වුණා. ඉතින් මේ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ තිබෙන රුපියල් බිලියන 11ක මුදලින් වැඩිම ප්‍රමාණයක් වෙන් කර තිබෙන්නේ ඔබේ එහෙම නැත්නම් මහජනතාවගේ සුබසිද්ධිය සඳහා වන ව්‍යාපෘති සඳහා බව ඔබ දන්නවාද? මම ඒ ගැන උදාහරණ කීපයක් කියන්නම්. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් බිලියන 5ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මා විසින් යෝජනා කරන ලද පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ප්‍රවේශය සඳහා රුපියල් බිලියනයක් එහෙම නැත්නම් මිලියන 1000ක් වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ මුදල් ජනාධිපතිවරයාගේ පුද්ගලික වියදමට හෝ එහෙමත් තබා ජනාධිපති කාර්යාලයේ එතුමාගේ වෙනත් රාජකාරී සඳහාවත් යොදා ගන්න මුදල් නෙමෙයි. මේවා සම්පූර්ණයෙන්ම මහජනතාවන ඔබගේ ව්‍යාපෘති සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ඇයි එහෙම කරන්න කියලාත්. ඉතින් ඒකටත් හේතුව මට ඇත්තටම පුද්ගලිකව පැහැදිලි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ලෙස පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති අපි තව ටික කාලෙකින් එළියට ගෙනනවා. ඒ සඳහා වන අනපනත් සමග මේ වගේ වියදම් අපට ඉදිරියේදී කරන්න පුළුවන්. නමුත් මම මේ ගැන ජනාධිපතිවරයා සමග කතා කරද්දී අපි එතුමාට අවශ්‍ය වුණේ රටේ ආර්ථිකයට මේ පර්යේෂණ සහ සංවර්ධන ඉක්මනින් දායක කරගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය නම් එතුමාට තිබුණා මෙවැනි දේවල් නොකර මේ වගේ දේවල් වලට සම්බන්ධ නොවී ඉන්න. නමුත් එතුමා උත්සාහ කරන්නේ රටට මේ මොහොතේ ඉක්මනින් අවශ්‍ය මොනවද කියලා බලලා ඒ අවසාන අරමුණ සාක්ෂාත් කරගන්න තමයි එතුමාගේ වැය ශීර්ෂය යටතේ මේ මුදල් වෙන් කරේ. එතකොට ඒවා රටේ නීති රීතියට අනුකූලව සියලුම ඒ ආකාරයෙන් තමයි සිදුවන්නේ. ඒ ගැන මම තව මොහොතකින් පැහැදිලි කරන්නම්. ඊට ඉස්සෙල්ලා මට පොඩි හාස්‍යජනක දෙයක්ත් මතක් වෙනවා. ඒ තමයි මීට පෙර හිටපු ජනාධිපතිවරුන් ගේ වැය ශීර්ෂවල තිබුණා එක ප්‍රධාන අංගයක් ලයින් අයිටම් එකක් ජනාධිපති උපදේශකවරුන්